සාදරයෙන් පිළිගන්නවා ඉතින් මගේ YouTube channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ Wondershare Film වල 12 එක කොහොමද lifetime crack කරගන්නේ කියලා. ඉතින් watermark එකක් නැතුව ඔයාලටත් ඔන්න දැන් එහෙනම් වීඩියෝ එකක් ලස්සනට edit කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ ඉතින් තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න, දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලා මෙන්න මේ ෆයිල් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේක පල්ලෙහා ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඔයාලා එතන ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒත් එක්කම ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යයෙන්ම ඔෆ් කරලා තියන්න ඕනේ. අනිත් එක තමයි ඔයාලගේ Windows Defender එක. එහෙම නැත්නම් ඔයාලගේ තව මොනාරි security guard එකක් මොනාරි ඔයාලා pay කරලා ගෙවලා ගත්තු මොනාරි security guard එකක් තියෙනවනම් ඒකත් අනිවාර්යයෙන්ම disable කරගෙන ඉන්න ඕනේ මේක install කරන්න කලින්. හරි ඉතින් මුලින්ම ඔයා මේ ෆෝල්ඩර් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන. ඉතින් ඒක එක්ස්ට්‍රැක්ට් කරනකොට පාස්වර්ඩ් එකක් කියනවා. ඉතින් ඒ පාස්වර්ඩ් එක ඉතින් මේ ඩිස්ප්ලේ එකේ කොහේ හරි ෂෝ වෙනවා. ඉතින් ඔයා මේක ස්කිප් කර බැලුවොත් ඉතින් ඔයාට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එකක්වත් ස්කිප් නොකර ඒක හැම ස්ටෙප් එකක්ම ෆලෝ කරලා මේක කරන්න. එතකොට ඔයාට පාස්වර්ඩ් එක හොයාගන්න පුළුවන්. මේක එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ අපිට ෆෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඩෙස්ක්ටොප් එකටම ඉතින් එක්ස්ට්‍රැක්ට් here දෙන්න ඕන ඔයා. ඊට පස්සේ මේක ඇතුළට ගියාට පස්සේ මෙතන setup කියලා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් setup එක ඩබල් ක්ලික් කරන්න. ඉතින් ඔයා මුලින්ම මේක install කරගන්න ඕන. දිගටම next දීගෙන යන්න තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ install කරගෙන ඉවර වෙලා. හරි ඉතින් දැන් තියෙන install කරගත්තු ගමන් ඉතින් මම මේක ඩබල් ක්ලික් කරනවා. එකින් තාම අපි මේක ක්‍රැක්වත් කිසිම දෙයක් කළා නැහැ. නිකම්ම ඔෆිෂියල් විදියට ඉන්ස්ටෝල් කරගෙන විතරයි තියෙන්නේ. අපි බලමු ඔෆිෂියල් විදියට ඉන්ස්ටෝල් කරගෙන කොහොමද තියෙන්නේ. ඉතින් මම මේක නිව් ප්‍රොජෙක්ට් දෙනවා. ඉතින් නිව් ප්‍රොජෙක්ට් ගිහලා මං ගාව තියෙන මං සෙල්ලම් කරන ගේම් ප්ලේ එක මං ආයෙ දා ගන්නවා. දාගෙන ඉවර වෙලා මේක එක්ස්පෝර්ට් බටන් එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එක්ස්පෝර්ට් බටන් එක ක්ලික් කරපුවාම ලොගින් වෙන්න කියලා. ඉතින් ලොගින් වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒකට අපි පේ කරන්න ඕන. ඉතින් අපි ඒක ස්කිප් කරලා ලයිෆ් ටයිම් පාවිච්චි කරන විදිහට අපි එහෙනම් කරලා බලමු මේක කොහොමද කරන්න කියලා. හරි ඉතින් ඔයාලා setup file එකට යන්න ඕන. ඉතින් setup file එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් crack කියලා file එකක්. ඉතින් crack එකේ අපිට folders දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් උඩම folders එකේ file දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන්. අන්න ඒක copy කරගෙන ඔයා Wondershare ෆයිල් එකේ ඕපන් ලොකේෂන් වලට ගිහිල්ලා Wondershare එකේ ෆයිල් එකට මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න ඕන. ඉතින් පේස්ට් කරගත්තට පස්සේ අපි ඉතින් ආය යන්න ඕනේ අපේ crack ෆයිල් එකට. crack ෆයිල් එකේ තව එකක් බලා ගන්න පුළුවන් patch කියලා එකක්. ඒ patch කියලා එක copy කරගෙන අපි ආයෙමත් අපේ Wondershare ෆයිල් එකේ තියෙන ලොකේෂන් එකට අපි ඒක පේස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අන්න ඒක අපි ඇඩ්මිනිස්ට්‍රේටර් රන් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ආයෙමත් ඔයාලට පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න එනවා. ඉතින් මම ඒකත් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ පාස්වර්ඩ් එක මම දාලා තියන්නම්. ඉතින් මම නෝට්පෑඩ් එක පර්සනලි මම සේව් කරගත්තා. ඉතින් ඒක මම මෙතනින් කොපි කරලා අරගෙන මෙතන පාස්වර්ඩ් එකට මම එන්ටර් කරනවා. හරි ඉතින් ඔයාලට මේ වගේ පොඩි වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන මැසේජ් එකක් බලා ගන්න පුළුවන් වෙන. මේ මැසේජ් එක ඒ විදිහටම තියෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් patch කියලා එකක්. ඉතින් patch කියලා බටන් එකක් තියෙනවා. අන්න එක එකපාරක් ක්ලික් කරගෙන ඊට පස්සේ patching done කියලා වැටෙනවා. ඒ කියන්නේ ඔයාලගේ software එක patch වෙලා ඉවරයි. ඊට පස්සේ මේ ඔක්කොම ටික close කරගෙන ඉවර වෙලා අපි open කරලා බලමු. හරි ඉතින් මම මෙතන new project යනවා. new project ගිහිල්ලා මම අලුත්ම වීඩියෝ එකක් මගේ select කරගන්නවා. මම game play කරන එකක්. ඒක select කරගෙන මම මේක export කරන්න යනවා. ඉතින් export කරන්න බටන් එකේ බොඩ පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කිසිම payment එකක් කිසිම method එකක් නැතුව අපිට export කරන්න ආවා. ඉතින් මේකෙදි ඉතින් watermark එකක්වත් කිසිම දෙයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ලේසියෙන් අපිට කැමති settings එකක් හදලා මේ විදිහට export බටන් එක එකපාරක් click කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක export වෙලා එනවා. හරි දැන් අපි ගිහින් බලමු අපි එක්ස්පෝර්ට් කරගත්ත වීඩියෝ එක කොහොමද කියලා.
ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන ඉතින් මම එක්ස්පෝර්ට් කරගත්තු වීඩියෝ එක ඉතින් ඔයාලට කිසිම වෝටර්මාක් එකක් බලාගන්න නෑ. ඇත්තටම ෆ්‍රී අපිට මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔයාටත් පුළුවන් ඉතින් ඔයාගේ වීඩියෝ එකක් එඩිට් කරගන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක අතර නවත්තනවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දිගටම අපිත් සමග රැඳී සිටින්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.